සියල්ල අතහැරදා පැවිදුණු අපි මේ හැම දෙයක්ම සමහරක් අපේ හාමුදුරුවෝ බදාගෙන මේ මගේ කියලා අතහරින්නේ. ඉතින් කොහොමද අපි ගිහියන්ට කියන්නේ අතහරින්න කියලා? අපි ආදර්ශයක් වෙන්න ඕන ගිහියන්ට. මොකද සමහර තැන්වල අපේ පුංචි ස්වාමින් වහන්සේලා සාමණේර ස්වාමින් වහන්සේලා පන්සල් බාර අරගෙන හදාගත්තාට පසුව හදාගෙන ඒ වැඩ දියුණු කරාට පසුව මහානායක ස්වාමීන් වහන්සේ නැවතත් ඒවා අයිති කරගන්න ඔට්ටු වෙනවා. ඉතින් කොහොමද අතහැරියා කියන්නේ? අතහැරියා කියන්න බෑ. එහෙනම් කොහොමද අපි ගිහියන්ට දේශනා කරන්නේ අතහරින්න කියලා? ඉස්සල්ලා අපි අතහැරලා ඉන්න ඕනේ. එහෙනම් අපි යම්කිසි මේ සෑම දිනාටම ආදර්ශයක් වෙන්න ඕනේ. මගේ නම් අදහස ඒකයි. තෙරුවන් සරණයි.